සුප දවසක් හැමෝටම ඉන්සුරන්ස් ක්‍රෝසා හැන්ඩ්බුක් එකට අදාළව අපේ වෙල්තුගේ ටීම් එක විසින් කරගෙන යන වීඩියෝ සීරියස් එක පස්වනි වීඩියෝ එකත් එක තම අද අප එකතු වෙලා ඉන්න තින් ඔගොලන්ට මතක ඇති පාට් 4 එකින් එකන ගිය සතිය වීඩියෝකින් අපි කිව්වා කොහොමද අපි තන් ඩීටේල් චෙක්ලිස්ටයක් හදාගන්න තින් ඒක ඔගොලු සටහන් කරගන්න ඒක කරන්න දෙයක් තිබෙන ඇත හැඳින්වීමක් තම කරේ හැබැයි අදාපි ඇවිල්ලා ඉන්නේ මේක කොහොමද අපි තාක්ෂණය පාවිච්චි කරලා කරන්න නටම් පිළිවලකට ක්‍රමවේදකට අප සිස්ටම් මෙහකට මේ කරන්න කොහොමද කියන එක ඉගෙනග ඉතින් ඔගොල්ලෝ රක්ෂණ ශේෂත්‍රඉන්න කෙනෙක්න අනිවාරෙන් ඉන්සුරස් කලෝස හැන්ඩුක් ඇත්වාට ළඟතියාගන්න මොකද මේකත් එක්ක ඔයගොල්ලන්ට දීර්ඝ ගමනක් යන්න සමරක්ලාට ඔය දැනට පස් ේෂ්ට ඉන්න කෙනෙක්න ඔගොලන්ගේ එක්ස්පිරිස් එකත් එක්කම විහවේ සයිකලෝජයකේ තියෙන තිේරි පාර්ට් එක ඔගොලන්ට මේ පොතත් එක්ක ඉගෙන ගන්න පුළුව ඉතින් මේ පොත පින්ටඩ් බුක්කයක් වගේම ඊබුක් එකක් සහ ඕඩිය බුක් එකකුත් තියෙන තින් ගත්ත නැතිකට්ටන්න න අනිවාරය මේ පොත ළඟතියාගන්න ඒක ඕලන් ගමනට ලොකු දායකත්වදේ අපි යම් වීඩියෝ එකට මේ චෙක්ලිස්ට එක හදන්න අප මුලින්ම කරන්නේ Google එකට ගිහිල්ලා මේ Google එක හරහා තියෙන කැලෙන්ඩර් එක තම පාවිච්චි කරනවා. ඒකට යන්නේ Google තන www.google.com කියලා ගැහුවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට එනවා. එතන මෙතන ඔයගොල්ලෝ Google account එකට sign වෙලා නැත්නම් මෙතන account එකට sign වෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේනවා .9ක් තියෙනවා. මෙන්න මේ .9 යටතේ තියෙනවා කැලෙන්ඩර් එක. ඔයාලට මේකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා කැලෙන්ඩර් කියලා. මෙතන ස්විච් වෙන්න පුළුවන් ඔයාලට ටාස්ක් වලට. ඒකට අපි මුලින්ම කරන්නේ මේ ටාස්ක් කියන පැත්තට ස්විච් වෙනවා. right? ඒකට ඔයාලට හදාගන්න පුළුවන් මෙතන ටාස්ක් ලිස්ට් right? මෙතන එක ටෙම්ප්ලේට් එකක් හදාගත්තා නම් ඔයාලට මේක කොපි කරලා මෙතන ඩුප්ලිකේට් කරලා ගන්න පුළුවන්. මෙතෙන්ට ආවට පස්සේ ඔයාගේ මෙහෙම එකක් පෙන්වන්නේ නැහැ. මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්න හදාගත්ත ටෙම්ප්ලේට් එක මේක හිස් පෙන්වන්නේ. ඒකට ඔයාලට මෙන්න මේ බටන් එක ක්ලික් කරලා මෙතනින් පුළුවන් ඔයාලට මේ ටාස්ක් ටෙම්ප්ලේට් එකක් හදාගන්න. ටයිටල් එක ටයිම් එක සහ ටිකර් ටයිම්ස් තියන්න පුළුවන්. ඒතර මේක රිපීට්ලි වෙන්න ඕන දෙයක්ද? රිපීට්ලි වෙනවනම් මේක ඩේලිද, වීක්ලිද, එහෙම නැත්නම් මන්ත්ලිද, ඇනුවල්ද කියලා දාන්න පුළුවන්. රයිට් ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ චෙක්ලිස්ට් තියෙන ලිස්ට් එකට එහෙම නැත්නම් සේව් කරගත්ත ලිස්ට් එකට ඔයාලට දාගන්න පුළුවන්. රයිට්. ඉතින් මේ චෙක්ලිස්ට් එකේ මම මේ විදිහට මම මේක නමක් දාලා තියෙන්නේ. අර ඔයගොල්ලන්ට මම ගිය සතියේ දුන්න ඩොකියුමන්ට් එක තමා මම මේ දාගෙන තියෙන්නේ. එතකොට මේකදී මේ අපිට ඔයාගේ චෙක්ලිස්ට් එකට ගියාට පස්සේ create list කියලා නමක් දාලා ඔයාලට ඕන නම් new කියලා මෙතන ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ලිස්ට් එක ඇතුලේ වෙනම ටාස්ක් දාගන්න පුළුවන්. දැන් ඔයාලට කස්ටමර් කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ කස්ටමර් මෙතන දාලා මේ හරහා ඔයාලට පුළුවන් අර චෙක්ලිස්ට් එකේ තියෙන විදිහට මුලින්ම අපි කරනවා බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක. ඉතින් ඔයගොල්ලෝ මේක part 4 වීඩියෝ එක බැලුවේ නැත්නම් description එකේ තියෙන වීඩියෝ එක දාලා අන්නේ වීඩියෝ එක බලලා එන්න. එතකොට ඒකේ තියෙනවා පළවෙනියට බෑග්ග්‍රවුන්ඩ් චෙක්. එතකොට මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් කියන වචනේ මෙතෙන්ට තියාගන්න. එතකොට මේ ලිස්ට් එක ඕන ඔයාලට මෙතන රීනේම් කරගත්ත හැකි ඔයාගේ කස්ටමර්ගේ නමට right මේ තියෙන රීනේම් ලිස්ට් කියලා අපි දානවා මිස්ටර් විරාජ්. එතකොට මේ මිස්ටර් විරාජ් ගැන කරන අපි චෙක් ලිස්ට් එක තමයි මේ දාන්නේ. බෑග්ග්‍රවුන්ඩ් චෙක්. ඊට පස්සේ අපි කරන්න යනවා ටිගර් ඉවෙන්ට් එක. ටිගර් ඉවෙන්ට් එකත් මෙතෙන්ට දාගන්න. right අපිට මෙතන උඩයට මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ රෙෆරල් කියලා දාගන්න. රෙෆරල් එකක් කවුරු හරි දුන්නේ කන්න ඒ රෙෆරල් දුන්න කෙනාගේ විස්තර ටික. මෙන්න මේ විදිහට ඔයා මෙයාගේ ඩීටේල් ටික දාගෙන යනවා. එතකොට මේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක යටතේ ඔයා මොනවද කරන්නේ? උදාහරණයක් විදිහට එයාගේ ඔෆිස් බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරනවා නම් මෙතන සබ් ටාස්ක් යටතේ අපිට පුළුවන් ඔෆිස් කියලා දාගන්න. ඊට පස්සේ තව සබ් ටාස්ක් එකක් මෙන්න මෙතන ක්ලික් කරලා නැවත අරගෙන මේ විදිහට ඔයාට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ ඔෆිස් එක ගැන ලියාගත්ත හොයාගත්ත ටාස්ක් මොනවා හරි තියෙන දේවල් තියෙනවනේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක කරලා මෙන්න මේ දේවල් ඔයාට මෙන්න මෙතනින් පේස්ට් කරගන්න පුළුවන්. කියන්නේ මෙතනින් ටයිප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේක කරන්න බලාපොරොත්තු වෙන දවස. දැන් උදාහරණයක් විදිහට බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක කරන්න බලාපොරොත්තු වෙන දවස තියෙනවනේ. මෙන්න මේ දවස ඔයාට මේ විදිහට මෙතනින් මාක් කරගන්න. ටිගර් ඉවෙන්ට් එක අපි හොයනවා අද. රෙෆරල් හොයනවා අපිට කැමති ඩේට් එක. රෙෆරල් දුන්න කෙනා ගැන විස්තර අපි 25 හොයාගන්න. මෙන්න මේ විදිහට ටාස්ක් ටික ඔයාට මේ විදිහට ලස්සනට සේව් කරගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ ඩීටේල් සේව් කරගත්තා මම ඉස්සෙල්ලා මං ගාව තිබ්බා. ඒකට මේ විදිහට මම මේ සේව් කරලා තියෙනවා. right මම මේ අරකේ තිබ්බ විස්තරමයි. ඔයගොල්ලන්ට දුන්න ඩොකියුමන්ට් එකේ විස්තරමයි මේ යට දාලා තියෙන්නේ. මේ වගේ එකක් හදාගත්තට පස්සේ ටීම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේකට කරන ඩේට් ටික ඔයාට අසයින් කරගෙන යන්න තියෙන්නේ. මේක කරන දවස් ටික. මේ විදිහට මාක් කරගෙන ගියාට පස්සේ මම මේක ඩිලීට් කරන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ දාපු එක මේ තියෙන මෙතනින් පුළුවන් මට අපිට ඩිලීට් කරන්න. ඔයගොල්ලන්ට මේ කරන ඩේට් ටිකත් මේ විදිහට දාගත්තට පස්සේ
ආපෝ අපි මාරු නොම කැලන්ඩර නද පුකුලන් කැලන්ඩර එකේ මේ දාගත්ත ටාස් ටික මේ විදිහට පෙන්න්නනවා. එතකොට ඔයා දන්නවා ඔයාගේ අද දවස්ස කරන්න තියෙන දේව මේක ඔයා දිගටම කරන්න ඇති සාමාන්‍ය මේක පුරුදු වෙනකන් ටිකක් අමාරු වගේ තේරේ. හැබැයි මේකට ටීම් වාට විනාඩි 10ක් 15ක් දවසකට අයින් කරගන්න පුළුවන් නම් මෙන්න මේ දේ කරන්න ඔයාගේ ලොකු කාලයක් අපතේ යන එක නවත්ත ගන්න පුළුවන්. මුලදී ඒක පොඩ්ඩක් අන්කම්ෆර්ටබල් වගේ තේරේ. හැබැයි මේක හුරු වුණාට පස්සේ ඔයාට මේක නැතුවම බැරි වෙනවා. මොකද ඔයාගේ ෆෝන් එකේ දන්නවා ඔයා මේ ටයිම් එකේ මොනවද කර ඉන්න ඕනේ කියලා. ඉතින් ඔයාගේ කාලේ අපතේ යන එක නවත්ත ගන්න ඔයාගේ ඔළුවේ තියෙන ලොකු ස්ට්‍රෙස් එකක් ඔයාට අයින් කරගන්න පුළුවන් මෙන්න මේ දේ කරගත්ත පස්සේ. එතකොට ඔයගොල්ලෝ කැලෙන්ඩර් එකක් දැක්කාට පස්සේ මේ විදිහට ඔයාගේ කැලෙන්ඩරේ තියෙන ඩේට් ඔක්කොම ෆික්ස් වෙලා තියෙනවා. ඔයාට අමතක වෙන්නේ නැහැ මේ දේවල් කරන්න. ඉතින් ඒ වගේම තමයි මෙතන විශේෂ දෙයක් තියෙනවා. ඔයා මෙයා ගැන කරගත්ත රිසර්ච් එක මේ බය ගැන හොයාගත්ත දේවල් එයාගේ බයෝ ටයිප්ස් ඊට පස්සේ බයස් මොනවද ගැප් ඇනලයිස් එක මෙන්න මේ දේවල් ටික ඔයාට ඕනනම් print out එකක් ගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. මේ විදිහට print එකක් ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හදාගන්න කස්ටමර් ප්‍රොෆයිල් එක ඔයාට follow up part එකට ගොඩාක් වැදගත්. මේක ලීඩ් එකක් විදිහට තියාගත්තට ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට සමහරක් වෙලාවට ඔයගොල්ලන්ගේ කම්පැනි වලින් හම්බෙලා ඇති සිස්ටම් නමුත් ඒක කැලෙන්ඩර් එකට සින්ක් කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ඒ ආයතනයේ අනුව තමයි ඒක සිස්ටම් එකේ තියෙන දේවල් ඩිසයිඩ් වෙන්නේ. නමුත් මේක Google එක හරහා ඔයාගේ ෆෝන් එකට ටැබ් එකට ලැප් එකට හැම තැනටම සින්ක්‍රොනයිස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් භාවිතා කරලා ඔයාගේ දවස ප්ලෑන් කරන්න, සතිය ප්ලෑන් කරන්න, ඒ වගේම මාස ප්ලෑන් කරන්න. ඉතින් මේකට චූටි කාලයක් යයි මුලදී. හැබැයි මේ කාලේ ගියාට ප්‍රශ්නයක් නැහැ. ඔයා ඊළඟට ප්‍රසන්ටේෂන් එකට යන්නේ වෙල් ඕගනයිස් වෙලා. right? ඉතින් මෙන්න මේකත් එක්ක ඔයාගේ ටාගට් එක සමහරක් වෙලාවට ඔයාට මාසෙක ටාගට් එක කම්ප්ලීට් කරන්න තව පොලිසිස් දෙකක් අඩුව ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලිස්ට් එකක් ඔයා ගාව තියෙන අපොයින්ට්මන්ට් හම්බෙච්ච නැතිව තියෙනවා නම් ඔයාට කතා කරලා ඒ අන්තිම මොහොතේ මේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක කරලා තියෙන කස්ටමර් දෙන්නෙක් තුන් දෙනෙක් කතා කරලා බලුවාම අපොයින්ට්මන්ට් එකක් ආවොත් එimhe සමහරක් වෙලාවට ඔයා අර ස්ට්‍රෙස් වෙලා ඉන්න ටාගට් එක නිකම්ම ඔයාට කම්ප්ලීට් කරගන්න පුළුවන්. මේ මාසේ හම්බු අපොයින්ට්මන්ට් එකක් දුන්නත් කෙනා ඔයා ලිස්ට් කරගත්තේ නැත්නම් සමහරක් වෙලාවට අමතක වෙලා යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ එකකින් ඉද්දී මෙයා ක්ලෝස් වෙලා නැති කෙනෙක් නම් නැවත ඔයාට මෙයාව සම්බන්ධ කරගන්න පුළුවන් හැකියාව වැඩි. මෙන්න මේ විදිහට තමයි මේ ලිස්ට් එක හදන්නේ. බලන්න ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉන්ෂුරන්ස් ශ්‍රේෂ්ඨ ඉන්න ඔයගේ යාළුවන්ටත් මේ සම්බන්ධව දැනගන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාට තවත් මේ වගේ අවශ්‍යයි කියලා හිතන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. කමියුනිටි එකේ අපෙන් අහන්න. එහෙනම් ඔබ දවසක් හැමෝටම